හායි! ඉතින් මං අද ඔයාලත් එක්ක අරගෙන ආවේ මගේ පෝනි එකගේ ලස්සනම ලස්සන ක්‍රිස්මස් ෂූට් එක. හායි! වෙල්කම් ටු මයි YouTube channel. සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද? මං නම් ගොඩක් හොඳින් ඉන්නවා. මං හිතනවා ඔයාලත් ගොඩක් හොඳින් ඇති කියලා. අද අපේ ජූඩි මැනිකගේ ෆොටෝ ෂූට් එකක් කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් නත්තල් ගහ හදලා, gift pack කරලා, ලස්සනට එතන ඩෙකරේෂන් කරලා, ඔන්න ඉතින් පැංචිව තියලා ෆොටෝස් ගන්න තමයි දැන් හදන්නේ. මෙන්න මේ අතර එයාගේ යාළුවත් එයා ළඟට ඇවිල්ලා මං කියලා තියෙනවනේ එයා චූටි කාලේ ඉඳලා සතුන්න හරිම ආදරේ. එයාගේ තාත්තගේ පුරුදු තමයි මං හිතන්නේ එයාට තියෙන්නේ. ඔය බලන්න හොඳට තේරෙනවා වගේ අපිට හායි කියනවා. ඔය බලන්නකො hina වෙන විදිය. ඇත්තටම මං හිතුවට වඩා මගේ මැනික ගොඩක් වෙලා ලස්සනට hina වෙලා ෆොටෝස් වලට හිටියා. හැම අම්ම කෙනෙක්ම ඇත්තටම ආසයි තමන්ගේ දරුවන්ගේ පුංචි මතක හරි එකතු කරගන්න. මමත් ඇත්තටම ඒ වගේ ඒ දේවල් වලට ආස කරන ආදරය කරන අම්ම කෙනෙක්. දුවෙක් කිව්වහම හැම අම්ම කෙනෙක්ම කියන්නේ හා ලස්සනට අඳින්න පුළුවන්. දුවලට ලස්සන ඇඳුම් තියෙනවා. ඒ වගේ දේවල්. ඒ වුණාට චූටි පැන්චොන්ට් නැත්. ඒ කියන්නේ පුතාලටත් ලස්සනට අඳලා ලස්සන දේවල් කරන්න පුළුවන් කියලා තමයි මං හිතන්නේ. දැන් ඔයාලා නම් හිතනවා ඇති ඒ බබා නම් හරි ලස්සනට ෆොටෝස් වලට වාඩි වෙලා ඉන්නවා එහෙම කියලා. නෑ මගේ පවුලේ අය මෙන්න මෙහෙම වට වෙලා එයාගේ අවධානය එක පැති වලට තර වෙලා තිබ්බ හින්දා තමයි එයා ඒ විදිහට වාඩි කරලා තියන්න අපිට පුළුවන් උනේ. මේ ලස්සන ෆොටෝස් ටික අපිට හරිම ඉවසීමෙන් ලස්සනට කරලා දුන්නේ කසුන් මදුරංග අයියා. මගේ පැංචි ඉපදිච්ච දවසේ ඉඳලා එයා තමයි ලස්සන ෆොටෝස් අපිට එකතු කරලා දුන්නේ. ඔයාලටත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න ඕන නම් එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ පිටිපස්සට වෙලා ඉන්නේ නංගිගේ අයියා. අයියා තමයි ලොකුම සපෝට් එකක් දුන්නේ නංගිව ලස්සනට හිනසලා තියාගන්න. අයියා චුට්ටක් උඩ බෑන්නත් හිටගත්තත් වාඩි වුණත් නංගිට හරි හිනහා. අපි බෞද්ධ වුණාට අපිත් හරි ආසයි නත්තල් වලට. ඉතින් මගේ ක්‍රිස්මස් යාළුවෝ හැමෝටම සාමයෙන් සතුටින් පිරි ලස්සනම ලස්සන සුබ නත්තලක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ මැනිකගේ ලස්සන ෆොටෝස් ටික බලලා මගේ මැනිකටත් ආශිර්වාද කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි, පරිස්සමින් ඉන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. සුබ දවසක් ඔයාලට. බුදු සරණයි. Soft strums of the warm acoustic guitar.